welcome back to my YouTube channel. ඉතින් වෙනදා වගේම ඔයාලා හැමෝම ආදරෙන් මගේ YouTube channel එකට ඔන්න අදත් මම පිළිගන්නවා. ඉතින් අද vlog එකේ තියෙන්නේ අපේ නංගි birthday එකට shoot එකක් කරන්න ගියා. ඉතින් ඒ දවසේ මොනවද උනේ කියලා තමයි අද vlog එකේ තියෙන්නේ. ඉතින් ඔයාලා හැමෝටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. හරි ඉතින් මුලින්ම අපේ නංගි උදේ පාන්දර අපේ ගෙදර ආවා මට කියලා මේකප් එක කරගන්න. එයා ওই නිල් පාට ෆ්‍රොක් එක තමයි යඳින්නේ. ළමයි උත්තනදී මාර වැඩක් වුණා. මම ඔය ගාන ලික්විඩ් බ්‍රෂ් එකක් ඒක මගේ අතින් එයාගේ අඳුමේ හැලුණා. ඒ කියන්නේ මම ඒක මිරිකවුවා ආවේ නැහැ චුට්ටක්වත්. ඊට පස්සේ මම තදින් මිරිකපු පාර එයාගේ අඳුමේ හැලුණා. ඊට පස්සේ අපි ඔක්කොම ෂොක් වුණා. දැන් එයාගේ අඳුමේ පාටනේ අපි හැමදේම හදාගෙන තියෙන්නේ. මේ ඉතින් මාර අවුලක් වුණේ එතන. ඊට පස්සේ අපි ඒක ආයෙම ඇඳුමේ වැටිච්ච තැන හොදලා අයන් කරලා ඒ වෙලාවේ අවුවක් තිබුණා. වෙලාවට අපි පිනකට අවුවේ දාලා වේලලා ඉවර වෙලා තමා ආයෙම ඒ ඩ්‍රෙස් එක ඇඳේ. එතකන් ඉතින් එයා වෙන ඩ්‍රෙස් එකක් ඇඳගෙන තමා මගෙත් එක්ක මේකප් එක කරගත්තේ. එයාගේ මේකප් එක ඉවර කරලා ඉවරලා මමත් ඉතින් පොඩ්ඩක් මේකප් එකක් දාගත්තා. අවුන් එකට යද්දි ඉතින් පොඩ්ඩක් පිළිවෙලට යන්නත් එපයිනේ. කොච්චර බ්‍රෂ් එහෙම තිබ්බත් ඉතින් ඒවා මට මගේ අත තරම් වටින්නෙත් නෑ සැටිසුත් නෑ. අරකයි මේකයි ඔක්කොම කරගෙන එළියට බහිද්දි බස් එක ගියා. ඉතින් අපි අනිත් පැත්තේ පාරෙන් යන්න තමයි මේ යන්නේ දැන්. අපි දෙන්නත් එක්ක අපි මල්ලිත් එනවා. ඉතින් මේ ඉන්නේ අපේ හැන්ඩියා. ඉතින් අපේ මල්ලිට කියලා මම එකම එක වීඩියෝ කෑල්ලයි ගත්තේ. මෙන්න මේ වීඩියෝ කෑල්ල විතරයි. ඉතින් ඒකත් එයා අරන් තියන්නේ ෆෝන් එක කෙලින් අතට තියාගෙන. අනේ ඉතින් මල්ලියෝ thank you හොඳේ මෙච්චර ලස්සන වීඩියෝ ක්ලිප් එකක් අරන් දුන්නට. අපිට මේ පැත්තෙන් යද්දි මුලින්ම ත්‍රී වීල් එකක් අරගෙන ඊට පස්සේ තමයි බස් එක ගන්න තියෙන්නේ. ඉතින් දැන් අපි ත්‍රී වීල් එකේ යනවා අපි බස් තියෙන ටවුන් එකට. ඊට පස්සේ බස් එකේ ගිහිල්ලා කැන්ඩි වලට යනවා. දැන් අපේ පැත්තෙන් යනවා නම් කෙලින්ම බස් එකේ නැගලා ටවුන් එකට යන්න පුළුවන් කැන්ඩි වලටම. හැබැයි බස් එක මිස් වුණාම අපි ගොඩක් විට මේ පැත්තෙන් යන්නේ. ඉතින් අපි මේ පැත්තෙන් ගියා. අපි දැන් ඉන්නේ කැන්ඩි වල. අපි මුලින්ම ගියේ KCC එකට. ඒකේ වැඩ දෙක තුනක් තිබුණා. ඒකත් ඉක්මනින්ම ඉවර කරගෙන අපි ගියේ සහස් වෙනට. අපේ ෆොටෝග්‍රැෆර් එන්න තව වෙලා තිබුණා. ඉතින් අපේ ෆොටෝග්‍රැෆර් එනකන් අපි සහස් වෙනට වෙලා තමයි හිටියේ. අපේ ෆොටෝග්‍රැෆර් ආවට පස්සේ අපි ඔක්කොලාම වැවරවුමට ගියා. මොකද නංගිගේ ෂූට් එක කරන්නේ වැවරවුමේ ක්වීන්ස් හොටෙල් එක ගාවයි කියලා තමයි අයිඩියා එක තිබුණේ. ඉතින් අහම්බෙන් අපිට ලස්සන ලොකේෂන් එකකුත් හම්බුණා. ඉතින් ඒකත් මම පෙන්නන්නම්. ඉතින් මේ ඉන්නේ අපේ ෆොටෝග්‍රැෆර්. එයා අපේ නංගිගේ වයසේම චූටි ගර්ල් කෙනෙක්. ඉතින් එයාගේ චූටි වයසට එයාගේ ජීවිතය සක්සස් කරගෙන තියනවා කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් එයා එදා කරලා දුන්න ෂූට් එකේ ෆොටෝස් මං අද මේ වොයිස් කරන වෙලාවෙදි දැකලානේ තියෙන්නේ. ඉතින් අපිට නම් එදා කරගත්ත ෂූට් එක මාරම සැටිස්. ඒක නිසා එයාගේ සම්පූර්ණ කන්ටැක්ට් ඩීටේල්ස් ඔක්කොම මම මේ බ්ලොග් එකට ඉන්ක්ලූඩ් කරන්නම්. ඉතින් නංගිගේ ෂූට් එකේ ෆොටෝස් නම් ඊළඟ බ්ලොග් එකට තමයි දාන්න වෙන්නේ. මොකද නංගිගේ බර්ත්ඩේ බ්ලොග් එක තමයි ඊළඟට ගියන්නේ. ඉතින් මේ බ්ලොග් එකත් බලලා ඔයාලා ඒ ෆොටෝස් වලට කැමති නම් මේ නංගිට කියලාම ෆොටෝ ෂූට් එකක් කරගන්න. ඉතින් දැන් ෆොටෝ ෂූට් එක ඉවරයි. ඊට පස්සේ ඉතින් අපි බස් එකේ නැගලා ඉක්මනින්ම ගෙදර ගියා. මාර මහන්සියෙන් හිටියේ. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම්. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම්. ආයෙත් අලුත් vlog එකකින් හම්බෙමු. Bye guys.